හොඳයි ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා. කප්පුරුක කෝටි 62ක මුදලක් ඔන්න ජයග්‍රහණය කරා. මේ ජයග්‍රහණය කරපු කෝටි 62 බැංක් එක FD එකක් විතර දැම්මොත් monthly පොලිය කීයක් එනවද කියලා මේ වෙනකොට ගොඩක් අය කතා බහ කරනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු තුනක අපි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දැම්මොත් කෝටි 62. ඒ කියන්නේ මිලියන 620ක මුදල ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දැම්මොත් කොච්චර පොලියක් මාසෙක ඔයාලට හම්බ වෙනවද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් බලමු කොහොමද monthly income එක monthly පොලිය මුදල කියලා රුපියල් කෝටි 62ක මුදලක් ෆික්ස් එකක් දැම්මොත්. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි බලමු කෝටි 62 වීඩියෝ එක. ඔන්න මම මුලින්ම ඕපන් කරගත්තා ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වන commercial bank එක. ඉතින් commercial bank එකේ තියෙනවා monthly interest එක. ඒ කියන්නේ සාමාන්‍ය මාසිකව අපි පොලිය ගන්නව නම් මෙන්න මේ රේට් එක තමයි ගෙවන්නේ. එහෙම නැත්නම් අවුරුද්දක් අවසන් නම් 8ක් ගෙවනවා. monthly ගන්නව නම් 7.7 තමයි ගෙවන්නේ. ඉතින් අපි බලමු කෝටි 62 මිලියන 620ක මුදලට commercial bank එකේ පොලිය මුදල මාසිකව කීයක් හම්බ වෙනවද කියලා. කෝටි 62ක් කියන්නේ 620.6යි. ඉතින් මෙන්න මේ මුදල තමයි කෝටි 62 කියලා කියන්නේ. අපි බලමු කොච්චර පොලිය මුදලක් මාසිකව අපිට ලැබෙයිද කියලා. ඉතින් මම මේ මුදල වැඩි කරනවා 7.7න්. මේක බෙදනවා 100න්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ මුදල එනවා. මේ ඉන්නේ අපිට අවුරුද්දකට ලැබෙන පොලිය. ඊට පස්සේ මේ මුදලට අපි ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ මම මේ මුදල වැඩි කරනවා 0.9. ඊට පස්සේ ඔන්න ඔය මුදල අපිට හම්බ වෙනවා අවුරුද්දකට. ඉතින් ඔය මුදල අපිට මාසිකව ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙන්න මේ මුදල බෙදනවා 12න්. බෙදුවම ඔයාට මෙන්න මේ ගාණ එනවා 35,80,500ක්. ලක්ෂ 35ක් එනවා කෝටි 62ක මුදලක්. මිලියන 620ක මුදලක් ඔයාලා commercial bank එකේ fixed deposit එකක් දැම්මොත් ඔයාට ලක්ෂ 35ක මුදලක් පොලිය විදියට එනවා. මම හරියටම දන්නේ නැහැ එච්චර මුදලක් ෆික්ස් එකක් දාන්න පුළුවන්ද කියලා. අර කතා බහ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මෙන්න මේ වගේ මුදලක් අපිට monthly ගන්න පුළුවන් කෝටි 62ක මුදලක් ෆික්ස් එකක් දැම්මොත්. ඊට පස්සේ මම යන්නම් තවත් ප්‍රධාන පෙළේ බැංකුවක් වන HNB බැංකුව. ඉතින් HNB එකෙත් ඔයාලට හම්බ වෙනවා 7.75ක පොලියක්. කල්පිරීමේදී ගන්නවා 8ක පොලියක් ගෙවනවා කියලා ඒගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නනවා 7.75ක් ගෙවනවා monthly. ඉතින් 620යි ඔන්න 0.6 ටයිප් කරගත්තා. මේක මම වැඩි කරනවා 7.75න්. මේක ඊට පස්සේ බෙදනවා 100න්. ඔන්න ඔය මුදලම අපිට එනවා. ඊට පස්සේ මේ මුදල මම වැඩි කරනවා 0.9න්. ඊට පස්සේ ඔන්න ඔය ගාන අපිට අවුරුද්දකට ෆික්ස් එකක් දැම්මොත් හම්බ වෙනවා. මේක මම ඊට පස්සේ බෙදනවා මාසිකව 36,3750ක මුදලක් ලැබෙනවා. කෝටි 62ක මුදලක් HNB බැංකුවේ ෆික්ස් එකක් ඔයාලා දාලා තිබ්බොත්. ඉතින් තවත් ප්‍රධාන පෙළේ බැංකු ක්‍රමම යන්නම් NSB බැංකුවක්, රාජ්‍ය බැංකුවක්. ඉතින් මේ බැංකුවේ බලමු අපි කොහොමද කියලා පොලිය මුදල මාසිකව පොලිය ගන්නවා නම් 6.5ක පොලියක් තමයි ගෙවන්නේ NSB බැංකුවේ. ඉතින් මම මේකත් ඔයාලට වැඩි කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ මුදල මම වැඩි කරනවා 6.5න්. 100න් බෙදලා මෙන්න මේ ගාන එනවා. ඊට පස්සේ මේ ගාන ටැක්ස් එක ගෙවුවාම මෙන්න මේ මුදල අතට ලැබෙනවා අවුරුද්දකට. ඉතින් මේ මුදල 12න් බෙදුවාම ඔයාලට එනවා 30,22,500ක මුදලක් එනවා. ඔයාලා NSB බැංකුවේ ෆික්ස් එකක් දැම්මොත්. ඉතින් ඔන්න ඉස්සලා බැංකු දෙකේම ලක්ෂ 35ක් විතර එනවා. ඉතින් මේ බැංකුවේ ඔන්න පොලි ප්‍රතිශතයක් අඩු නිසා ටිකක් අඩු මුදලක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ කැල් කරගන්න පුළුවන්. ඉතින් හදලා බලන්න. ඉතින් මොන හරි වරදක් තිබුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.
මම මේ දල වශයෙන් තමයි හදලා කිව්වේ. සාමාන්‍යයෙන් මේ දවස්වල සමාජයේ කතා වෙන දෙයක්. ඉතින් මමත් ඒක හදලා බැලුවා මට ඔයාලටත් ඒක කියන්න ඕනි කියලා හිතුච්ච නිසා තමයි මම වීඩියෝ එකක් කරේ. ඉතින් මොනවා හරි වරදක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙමින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.